හරි අද අපි මේ SC පොඩි සම්මේකෙන් පටන් ගත්තා. ඊට කලින් කියන්න ඕන අපි 1000 ගෝල් එකක් ගැහුවා. 1100ක් ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්. ෂෙයා කරපු හැමෝටම තෑන්ක්ස්. අපිත් එක්ක forever ඔයාලා channel එකේ මේ stay in touch with us. තව කියනවනේ මුලින්ම මට එකක් තියෙනවා ඔය වැරද්දක් වුණා එදා DMS mid එකේදී කොහෙද ඔය වීඩියෝ එකක් මම ඔයාලට දැම්මා functional dependencies ගැන. ඒකේ අර මම එතකොට මච්ච knowledge එකක් තිබ්බේ නැහැ යම් කිසි දේවල් ගොඩක් වැඩි කරලා තිබ්බා කට්ටිය message දාලා හරි ගස්සගත්තා. ඒ කියන්නේ comment දාලා තිබ්බා. ඒකට මම sorry කියනවනේ මොකද මම මේ වීඩියෝ එක දැම්මේ 100% knowledge එකක් තිබ්බේ නැහැ. අදින් පස්සේ එහෙම මම 100% knowledge එකක් නැත්තම් ඔයාලට share කරන්න නැහැ කවදාකවත්. ඒ වීඩියෝ එක දැන් පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බේ. ඒක මම කියන්නත් ඕනේ. තව මට කියනවනේ අතින් පස්සේ වීඩියෝ ගොඩක් කට්ටිය මැසේජ් දාලා තිබ්බා එක ඒවා අහලා. හැබැයි වීඩියෝ එක එක්ස්ප්ලেইন කරපු දේවල්. ඒ කියන්නේ යාලා ඒ වීඩියෝ එක ස්කිප් කරලා දිනවා. ඔය මාත් කරන දේක් තමයි අපර බාපඩ by 5 seconds එක ස්කිප් කරනෝනේ. හැබැයි මගේ වීඩියෝස් පුළුවන් නම් උඩරිම ඒ කියන්නේ entire වීඩියෝ එක බලන්න. පෝස් කරලා ගමන්නේ entire වීඩියෝ එක බලන්න. මොකද පොඩි කෑල්ල කරේ මම පොඩි පොඩි දේවල් කියවන නිසා. ඒකක් අනිත් මට කියන්න ඕනේ ඩබල් OP ටාගට් කරලා මම පැයක හරි ඊට වඩා හරි වීඩියෝ එකක් මම ගේන්න හිතන් ඉන්නවා ෂුවර් නෑ ඒකත්. ඒ SC ගන්න මම මේන්ලි සාමාන්‍ය මේ වීඩියෝ එක තමයි ගේන්න හිතන් ඉන්නේ මොකද මම මාරම් බිසි. දරුත් මම වැඩ ගන්න ඕනේ SC පාඩම් ගන්න ඕනේ මොකද මාත් ඔයාලගේ බැච් එකේනේ. හැබැයි මම මිඩ් එක ගොඩක් දැන්ට SC මොඩියුල්ස් 3ම හව කරලා SC දැන් ගේනවා එකක්. මේ වීඩියෝ එක තමයි. ඉතින් මම හිතනවා ඔයාලට අවුලක් වෙන්නේ නැහැ. ඔයාලා ග්‍රේට්ෆුල් කියලා මේ ඉස්සරහට අපිත් එක්ක අදින්න. හරි අපි දැන් බයිලා හත්ලා ගන්න යමු. ඉතින් මේ වගේ ගානක් මේ net exam ගානක් මේ ඇවිල්ලා state machine diagram ගානක්. මේක ඔයාලට දැන් මුලින්ම ගාන කියවන්නකෝ. You are given following state machine diagrams. What is the value of the number මොකද මේ v කියලා තියෙන්නේ. v chain in order. හරිද? ඒක දැන් ඔයාලට දීලා තියෙනවා මේ condition වගේ තුනක්. ඒ කියන්නේ මේ තුන තමයි බලන්න ඕනේ. v නේ y නේ. sorry y එන්න උතන y variable number of value නේ value එක නානවා. value කියලා value එක අහන්න. හරිද? දැන් මේක දීලා start 6 after 5 හොම. අපි මේ ගාන කියමු දැන්. මුලින්ම එතනින් ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් නම් ස්ටාර්ට් කරන්න කීයෙන්ද? ස්ටාර්ට් කරන්නේ 6න්. එතකොට මෙතන ඉඳලා දැන් මේ 6 අංකයට මේ ටික කරගෙන යන්න. 6න් එකක් අඩු කරාම කීයද? 5යි. ඊට පස්සේ ඒක 3ෙන් වැඩි කරන්න. 5 10 15යි. කියන්නේ 5 3ෙන් වැඩි කරාම 15යි. ඔන්න දැන් එකක් එකතු කරන්න. 15ට එකක් එකතු කරාම කීයද? 16යි. හරි. දැන් මේ තියෙන එක තමයි ගන්න. මෙතන ඊට පස්සේ after 5 seconds කියන එකට යන්න ඕනේ කියලා. මෙතන ඉඳලා කොහෙද after 5 seconds තියෙන්නේ? මෙන්න මේක. මෙතනට ගියාම පේනවා මෙන්න මේ ස්ටේට් එකට off කියන එකට. එතකොට මොකද අපි අංක කීයක් තිබ්බේ 16 නේ. 16 දෙකෙන් බෙදන්න. එතකොට කීයද 16 දෙකෙන් බෙදුවම පස්සේ 8යි. ඔන්න තව එකක් එකතු කරාම කීයද? 9යි. ඊට පස්සේ අපිට බලමු මොකද අපිට කියන්නේ කියලා. අන්න කෙලිම off වෙට යන්නේ. කියලා මෙතන එකක් තියෙනවා when operation complete ඒ මුකුත් බයලා යන්නේ නැහැ. මේක කියලා තියෙන්නේ මේ තුන විතරනේ. 9 ඉඳලා කෙලිම ඔන්න off එකට ගියා. එතකොට කීයද ගාන? 9 මිස 10 දෙකම දාලා වැඩි. එහෙම තමයි ආන්සර් කියන්නේ. මුලින්ම මොකද්ද කරේ ඔයාලා? 6 ගත්තා 5 වුණා එකක් අඩු කරාම එක 3ෙන් වැඩි කරාම 15 වුණා එකක් වැඩි කරාම 16 වුණා. ඊට පස්සේ after 5 seconds කියන condition එකට යන්න කියන අපි ඔන්න ඒක කරා. 16 දෙකෙන් බෙදුවා මට වුණා එකක් වැඩි කරා 9 වුණා. කෙලින්ම off එකට ආවා. මෙන්න මේ particular එක කරේ නෑ මොකද ගාන involve නැති නිසා. ඒ කියන්නේ ගාන කියලා නෑ කරන්න කියලා. තව ගානක් ඔයාලට කියනවා ඒ ගානේ මම හිතන එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඒ ගානෙන් full මේක තේරෙයි. හරි දැන් මේ අනිත් ගානට වෙමු. මේක කියන්නේ you are given the following state machine diagrams. What is the value of the number? හරි. පටන් ගන්නේ 8න් නේ. දැන් කොහොම උතර පටන් ගන්න කෙලින්ම 8න් අපිට after 5 seconds. ඒ කියන්නේ මේකත් කරන්න කියනවා. check number ඒ function එකත් කරන්න කියනවා. ඊට පස්සේ කෙලින්ම off වෙන්න තියෙනවා. හරි අපි ගාන කරමු. කොහොමද පැන්සල තිබ්බා? හරි පැන්සල ගත්තා. හරි. හරි මුලින්ම start 8 ඒ කියන්නේ 8න් පටන් ගන්නවා. හරි 8 පටන් ගත්තා මොකද්ද යන්නේ? මේ on කියන එකනේ. මෙතන 8 ඉන්නවා 8ට ගියා. හරි අපි දැන් calculation එක කරගෙන යමු. 8ට එකක් එකතු කරාම කීයද? 9යි. 9 දෙකෙන් වැඩි කරන්න. 9 දෙකෙන් වැඩි කරාම කීයද? 18යි. දැන් මොකද්ද මේ කියන්නේ ඉස්සර ගන්න තිබේ ප්ලස් ප්ලස් කියලා. දැන් මේක මයිනස් මයිනස්. ඒ කියන්නේ 18න් එකක් අඩු කරාම 17යි. හරි. ඒ කියන්නේ මෙන්න මේක කරලා ඉවරයි. දැන් අපිට යන්න කියන්නේ after 5 seconds. ඒ කියන්නේ මෙන්න මෙතනට after 5 seconds condition එක මේකනේ. මොනවද දැන් අපි මෙතන ඉඳලා මෙන්න මෙතනට ආව. දැන් ඉන්නේ මේ off කියන state එකේ. මේකේ අපිට දැන් ගන්න කියනවා අපි ඉන්නේ ගානකේ 17 නේ. දැන් මම මේක කරමු. 17 මේක පොඩි දෙයක් තියෙනවා. මේකේ දැන් ඔයාලා බලන්න after 5 seconds ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? check number into 2 නේ. කියන්නේ මේ දෙකම. මේකේ මේ ඇතුලේ තියෙන එකයි මේකයි දෙකම ගන්න ඕනේ. ඒ අවස්ථාවේදී අපි මුලින්ම මේ මෙතන first entry එක කරලා මේක කරන්නේ නැහැ. entry එක කරලා මේ check එක දාලා තමයි exit කියන්නේ අන්තිම
මේ ෆන්ක්ෂන් එක කරන්න මෙතන. ඒක තමයි රූල් එක. ඒක ඔයාලා හිතා ගන්නකො ඒක වැඩි මොකද හිතන්න එපා. ඔයාලා දන්න මේක මම කරන්නේ පටගල ගඩ. මේ ගාන කොට දාන්න කොහොමද කියන එක අපි මොඩ දැන් කරලා පෙන්නන්න. 17 නේ. 17 මුලින්ම මෙන්න මේක කරන්නේ. 17 දෙකෙන් වැඩි කරනකොට කීයේ 17 27 34යි. 34යි. ඔන්න ඊට පස්සේ මේක නෙමෙයි මෙන්න මේක. මේකෙන් මොකද අපිට කරන්න කියන්නේ නම්බර් එක දෙකෙන් වැඩි කරන්න. නම්බර් එක දැන් කරන් තියෙන්නේ මොකද්ද 34 නේ. 34 දෙකෙන් වැඩි කරාම කීයද? 68යි නේ. 68යි. ඔව්. එතකොට 68 මෙන්න මෙතන තියෙනවා. 68 ඊට පස්සේ එන්නේ මේ දෙවියන්ට කරන එක. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා. ඔන්න 68 මෙතන ප්ලස් කියලා දෙන්නේ. +1. 69 ඊට පස්සේ අපිට මොකද කරන්න කියලා මෙතන මෙතනට කියන්න කියලා නෑ. එහෙම ගන්නකොත් මම කරන්නම් පුළුවන් වුණා. ඔෆ් වෙන්න ඕන දැන් ඔෆ්. ඒ කියන්නේ අන්තිම උත්තරේ කීයද රිමේනින් 69 ඔන්න ඕක තමයි ආන්සර් එක. මොකද අපි ගාන කරන්නේ මුලින්ම ස්ටාර්ට් එකට ගියා. ඒ කියන දාලා ඉතින් මෙතන මේ චෙක් ඔෆ් ආෆ්ටර් මුකුත් නැත්නම් උත්තරේ කෙලින්ම අට තමයි. ඒ කියන්නේ බේසිකලි මේ කන්ඩිෂන් එකේ තියෙන එක තමයි ඔයාලා කරන්න ඕනේ. ස්ටාර්ට් එකට ගියා ආෆ්ටර් එකට ගියා චෙක් නම්බර් කරා ඔෆ් ආ. ඔන්න දැන් ෆයිනල් ආන්සර් 69. ඔව්. අපි දැන් මේ ගාන ටිමු මේකත් ස්ටේට් මැෂින් ඩයග්‍රෑම් සම්බන්ධව ගානක් තමයි. මුලින්ම ගාන කියවන්න. You are given following state machine diagram. මේක තමයි diagram එක. Assume that the active state is A. හරි. What is the value of y variable after the occurrence of event chain E2, E2? ඒ කියන්නේ මේක දෙපාරක් කියලා තමයි අහලා තියෙන්නේ. හරි. මුලින් බලමු මොකද්ද අපි actively හොයලා ඉන්නේ කියලා. Active state is A. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ මෙන්න මෙතන. මේ state තමයි ඉන්නේ. හරි. එයාලා කියන්නේ E2 දෙපාරක් කරන්න කියලා. ඒ කියන්නේ E2 කියන්නේ මේ event එක. event එක පැත්තට තියෙන ඇරෝස් තදා පැති වලට තියෙනවා. ඔයාලා බය වෙන්න එපා. මේ ගන්න මාල් ලේසි. මුලින්ම ඔයාලා බලන්න y = 3 නේ. ඒ කියන්නේ දැන් y currently ඉන්නේ 3 හිටියා. එකක් අඩු කරාම කීයද? 2යි. දැන් බලන්න E2 ඕන පැත්තට අපිට යන්න පුළුවන්. හැබැයි ඒක ඩිසයින් වෙන්නේ මේ particular condition එකේ. දැන් බලන්න මේ condition එක 2 greater than or equal to 4ද? බෑ නේද? ඒක less than නේ. ඒකට අපිට මේ පැත්තෙන් යන්න බෑ. දැන් ඊට පස්සේ ඔයාලා මාත් ගන්නකොට බලන්න අනිත් පැත්තෙන් යන්න පුළුවන්ද කියලා. ගාන කන්ට්‍රෝල් කරන්න. 2 less than 4 ඕ නේද? 2 less than 4 අන්න අපිට නම් මේ පැත්තෙන් යන්න පුළුවන්. මෙතනින් ගියාම ඔන්න මෙතන අපිට තියෙනවා එකක් එකතු ගන්න. 2 less than 4 condition එක හරි නිසා අපි දැන් ගාන කන්ටිනියු කරනවා. 2 එකෙන් එකක් එකතු කරනවා. 3 ඔන්න 3 මෙතනට ආවා. දැන් එක E2 එකක් done. එක E2 එකක් done. දැන් අපි ඉන්නේ මෙන්න මෙතන state B එකේ තමයි අපි දැන් ඉන්නේ. 3න් අපිට දැන් කියන ඔන්න එකක් එකතු කරන්න කියලා. මේ y++ කියන එකක් එකතු කරනවා ඔයාලා දන්නවනේ. එතකොට 3 ඉන්න 3 මෙතෙන් already 3 හිටියේ එකක් එකතු කරාම කීයද 4යි. හැබැයි තාම අපිට එකම E2 එකක් satisfy කරන්න තියෙනවා. 4දී දැන් බලන්න arrows පන්ද දැන් මේ පැත්තට එන්න බෑනේ. මේ කියන්නේ මෙතෙන්ට ආපු එකක් කියලා අපිට එකම එක option එකේ තියෙන්නේ. බලමු මේ option එක හරිද කියලා. 4 ලොකුයිද බාහිර වඩා? නෑ නේද? එතකොට දැන් මේක අපිට කරන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේකේ නතර වෙන්න වෙනවා. අපිට තව කරන්න path එකක් route එකක් යන්න තැනක් නෑනේ. කියන ඔයාලා මෙතන stuck. එතකොට අපි මුකුත් කරන්නේ මේ 4 as it is උත්තරයට ගන්නවා. එතකොට උත්තරේ 4 y = 4. මේක තමයි ඔයාලගේ ෆයිනල් ආන්සර් එක. මොකද මුලින්ම බලගන්නේ බලන්න ඇක්ටිව් ස්ටේට් එක මොකද්ද කියලා. 3 තිබ්බා. ඒක කඩු කරා 2 වුණා. ඊට පස්සේ බලන්න කන්ඩිෂන්ස් දෙක. මේක කන්ඩිෂන් එක මේ කන්ඩිෂන්. දැන් මේකේ කන්ඩිෂන් එක ෆුල්ෆිල් නම් ඔයාලට මේ පැත්තෙන් යන්න පුළුවන්. අදාළ නැහැ පැත්ත මොකද්ද කියලා බේසිකලි. ඔයාලා යන්න ඕනේ පැත්ත අදාළ නැහැ. කන්ඩිෂන් හැටියට වෙන්න තමයි යන්න ඕනේ. කරන්න ඕනේ. 2 3 වුණා. මෙතනට ගියා එකතු කරා 4 වුණා. දැන් බලන්න එක E2 එකක් හරිය. තව E2 එකක් කරන්න ඕනේ. 4 greater than or equal to 5ද නෑ හරිද? ඒතකොට මේකත් හරිද? අපිට යන්න තැනක් නෑනේ. එක තැන ඉන්නේ. එතකොට ඔන්න අපි ආන්සර් ගත්තා y = 4. මේක තමයි ෆයිනල් ආන්සර්. මම හිතනවා මේ ස්ටේට් මැෂින් එකේ මේවයි ගණන් ගොඩක් තිබ්බා. මේ ගණන් තුනෙන් ඔයාලට පොඩි යම් කිසි ගානට නොලෙජ් එකක් කරගන්න හම්බුණා කියලා මම හිතනවා. තවත් මම වීඩියෝ එක දාන්න හිතන් ඉන්නේ try එකක් දෙන්න SC වල. මොකද මාරම් බිසි මේ වෙලාවක කම්බෙච්ච ගමන් පටගාලා මේ ගණන් තුන කරේ. සෝ ඔයාලා අපිත් එක්ක මේ channel එක ඇඳලා ඉන්න OOB නම් මම ඊට වඩා වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. thank you. දෙයක් කියන්න ඕනේ මම වීඩියෝ එක එන් කරා. ඊට පස්සේ මම කියන්න තුනේ අර මම කලින් කිව්ව නේද ඔයාලා එනට මේ අර ෆන්ක්ෂන් සම්බන්ධව අර එක කට්ටිය අහලා තිබ්බ වැරදි නේද අරම්මනම් කියලා. එයාලා ගැහුවෙත් එකක් නෙගටිව් විදිහට නෙමෙයි. තමට කියන්න ඕනේ ඒ මම අර නෙගටිව් එක කියලා පොසිටිව් එක කිව්වේ නෑනේ. මොකද 98%ක්ම පොසිටිව් තමයි මට එන්නේ. මැසේජස් එම් ගොඩක් වෙන එක වහලා මම පුළුවන් විදිහට රිප්ලයි කරනවා. කමෙන්ට්ස් එනවා. සෝ ඒකට මාරම තැන්ක්ෆුල් මම ග්‍රේට්ෆුල්. මම ඒකත් කියනවනේ මොකද නෙගටිව් සයිඩ් එකක් විතරයි මම ස්ටාර්ට් කරද්දි කිව්වේ ඔයාලා වැඩි ටිකක් දන්නේ. සෝ යා මේ ගොඩක්ම ඇත්තම CM මම පර්සනල් දන්න කට්ටියත් මට තෑන්ක් කරනවා. ඒ වගේම මේ ඔක්කොම මේ ඔයාලා ඔක්කොම කමෙන්ට්ස් දානවා නම් කරනවා. ඒකට තැන්ක්ස් කියලා තමයි කියන්න හිටියේ. හරි මේ වීඩියෝ එන් කරනවා.